පිටියනාගෙන පෑගනම් බලංගින් නැතිව හිතුන ගමන් හදාගෙන කන්න පුළුවන් මාරම රස රොටියක් තමයි මේක. අම්මෝ මේකේ රස ඉතින් රසයි කියන්නේ මාරම රසයි. ඔයාලා හැමදාම කන රොටි නෙමෙයි මේක වෙනස්ම රොටියක්. එන්න අපි හදමු එහෙනම්. මුලින්ම අපි අපේ ෆිලිං එක හදාගමු. රත්තුන තෙල් වලට පොඩියට කපපු සුදු ලුණු ටිකක් දාලා ඒක ටිකක් බෙදෙනකල් අමු මිරිස් ටිකක් බී ලුණු ටිකක් ලුණු කොළ ටිකක් මෙහෙම කපාගමු. දැන් කපාගත්ත ලුණු ටික දාගමු. ඒ ටිකත් කලවම් කරලා බෙදෙන්න දෙන්න. මේ ගානට එනකොට අමු මිරිස් ටික දාගන්න. රස අනුව ඔයාලා ලුණු දාගන්න. කෑලි මිරිස් මට නම් මේ ගානටවත් ඕන. ගම්මිරිස් ටිකක් දාගන්න. ඔයාලා සැර කන ගානට දාගත්තට කමක් නැහැ. දැන් මේ ටික හොඳට කලවම් කරලා ටිකක් ටෙම්පරාදු වෙන්න දෙන්න. ඒක ටෙම්පරාදු වෙනකල් තාඹපු බිත්තර ටිකක් මෙහෙම පොඩි කෑලි වලට කඩා ගන්න ඕන. මේක ඔයාලා හැමදාම කන විදියේ ෆිලිං එකක් නෙමෙයි. වෙනස්ම විදියක්. හදලා කාලම රස කියන්නකෝ. ඒ වගේ හොඳට බිත්තර ටික පොඩි වෙන්න ඕන. පොඩි කරගත්ත බිත්තර ටික අපේ ටෙම්පරාදුවටම දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ ගානට සේරම ටික ටෙම්පරාදු කරගමු. දැන් ඉතින් මේකට මේ දාන්නේ මයොනිස්. ඒ ටිකත් හොඳට කලවම් කරගමු. දැන් මේකට අපි අන්තිමට අපි කලින් කපාගත්ත ලුණු කොළ ටික දාගන්න ඕන. ඔන්න දැන් අපේ ෆිලිං එක හරි. දැන් බලමු අපේ මේ රොටි එක හදාගන්නේ කොහොමද කියලා. බෝල් එකකට මම මෙතන පාන් පිටි ග්‍රෑම් 200ක් වගේ අරන් තියෙනවා. ලුණු ටිකක් දාලා පිටි ටික කලවම් කරගන්න. දැන් මේකට බිත්තරයක් දාගන්න. ඒ ටිකත් කලවම් කරලා අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක් වගේ දාගන්න ඕන. දැන් මේක හොඳට කලවම් කරගන්න. පිටි කැට හිටින් නැති වෙන්න මෙහෙම හොඳට කලවම් කරගන්න ඕනේ. බලන්න මේ පදමට තියෙන්න ඕනේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට මෙහෙම තෙල් ටිකක් ගාගන්න. ඒකත් හොඳට රත් වෙනකොට අපි අපේ පිටි මිශ්‍රණය මෙහෙම දාගන්නවා. මේ රොටිය ටිකක් ඉක්මනින්ම තැම්බෙනවා. මේ බලන්න. දැන් මේක අනිත් පැත්ත හරවන්න ඕන. හරි. දැන් අපේ ෆිලිං එකෙන් මෙහෙම මැදට දාගන්න ඕන. ඒකට උඩින් මෙහෙම මොසරලා චීස් ටිකක් දාගන්න. දැන් මේක මං මේ කරන විදිහට ඉක්මනින්ම නවා ගන්න ඕන. ඔයාලා ගොඩක් වෙලා ගන්නේ නැතිව මේක ඉක්මනින් නවා ගන්න ඕන. වෙලා ගියොත් නම් නවා ගන්න අමාරු වෙනවා. බලමු දැන් අපි අපේ රොටි අනිත් පැත්ත ගහලා. කොහොමද මරු නේද? ඉතින් පිටි අනාන පෑ ගණන් ඉන්නේ නැතිව මෙහෙම හදලා බලන්නකෝ. මේක හරිම ලේසි විදියක්. හිතුන ගමන් හදාගන්න පුළුවන්. මේ විදියට අපි රොටි ඔක්කොම හදාගමු. මේ බලන්න කොහොමද අපේ රොටි ටික කියලා. බලන්න ඒ ටික ලස්සනට හැදිලා තියෙන විදිය. හරි. අපි දැන් බලමු එහෙනම් මේකේ ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. කොහොමද? මේ බලන්නකෝ මරු නේද ඉතින්. ලොකු පොඩි ඕනම කෙනෙක් ආසාවෙන් කයි මෙහෙම හැදුවොත්. කැලක් කාලා බලමු රස කොහොමද කියලා. අම්මෝ මේකේ රස ඉතින් රසයි කියන්නේ මාරම රසයි. ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඒ විතරක් නෙමෙයි මට අනිවාර්යෙන් හදලා රස කියන්නත් ඕනේ. පිටියනාගෙන පෑගනම් බලංගින් නැතිව හිතුන ගමන් හදාගෙන කන්න පුළුවන් මාරම රස රොටියක් තමයි මේක. අපේ channel එකේ මේ වගේ රස රෙසිපීස් ගොඩක් තියෙනවා. ඒවත් බලන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.